අයිබෝන් පිච් රිපෝට් එකක් දෙනවා කියලා හිතුවේ නෑ මං අද වෙන පණිවිඩයක් අරගෙන ආවේ. අපි අද ඉන්නේ මෙල්බර්න් හැලම්වල. මෙල්බර්න් හැලම්වල අද තරු පායන රාත්‍රියක්. ඒ තරු පායන රාත්‍රිය මොකක්ද කියලා මම තව ටිකකින් කියන්නම්. අද හැලම්වල එලීට් ක්‍රිකට් සෙන්ටර් නම් ඉන්න ක්‍රිකට් පුහුණු සංකීර්ණයක් විවෘත වෙනවා. And hopefully give more opportunities for young players to hone their skills and hopefully come through the pathway system at the elite level in a few years' time. ඉතින් මං අර තරු පායනවා කියලා කිව්වේ අද මෙතනට එන්න නියමිතයි ලංකාවේ ක්‍රිකට් තරු රැසක්. ඉතින් අපි ඔවුන් සමග කතා කරනවා මේ වීඩියෝවේ දිගටම රැඳී සිටින්න. අපි ඔවුන් එක්ක කතා කරනවා වගේම එලීට් ක්‍රිකට් සෙන්ටර් ගැනත් ඔබට කියන්නට සූදානම්. ඉතින් රැඳී සිටින්න අපිත් එක්ක අපි සූදානම් එලීට් ක්‍රිකට් සෙන්ටර් ගැන ඔබට කියන්නට. ඉතින් එන්න අපිත් එක්ක යන්න. එතන මොකදයි මේ හොඳ වැඩක්. මොකද මේ ක්‍රිකට් ගහන්න සෑහෙන පිරිසක් ඉන්නවා මෙහි. ඉතින් අතරම මේ වගේ සෙන්ටර්ස් තව එනවනම් ඒකත් හොඳයි. මොකද කමියුනිටි එක දැන් හුඟක් වැඩි වෙගෙන එනවා. මං හිතනවා මේකේ හොඳම ආරංචිය තියෙන්නේ ක්‍රීඩා කරන පොඩි කට්ටියට. ක්‍රීඩාව පටන් ගන්න අලුත් කට්ටියට. ඉතින් සෑම පාසුකවමක්ම තියෙන නවීන තාක්ෂණයේ තියෙන දෙයක් ආරම්භ කරලා තියෙන හොඳ පුහුණුකරුවෝ ඉන්නවා මෙතන. ඇතරම හොඳ වැඩක්. මොකද මේ අපේ රටේ කෙනෙක් විදේක ක්‍රිකට් ගහපු කෙනෙක් ප්‍රභාත්ම විශ්කරන මුලින්ම මේ වගේ සෙට් එකක් ආරම්භ කිරීම ගැන මම හිතනවා පැතිරින් ගොඩක් ක්‍රිකටර්ස් බිහිවේ කියලා. ඉතින් මෙල්බර්න් වල අලුත් වැඩකට අත ගහලා තියෙනවා මේ එලීට් ක්‍රිකට් සෙන්ටර්. මොකක්ද එලීට් ක්‍රිකට් සෙන්ටර් කියලා කියන්නේ? ඇත්තරම එලිට් ක්‍රිකට් සෙන්ටර් කියන කොන්සෙප්ට් එක අපි ගෙනාවේ. කියන්නේ මෙහි තව ඉන්ඩෝ සෙන්ටර් එකක් විදිහට නැතුව මේක හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් විදිහට රන් කරන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ගොඩාක් හොඳ ෆැසිලිටිස් තියෙනවා. පෙද බෝල් ෆීඩින් මැෂින්, එතකොට අපේ සෑහෙන ඉන්ටර්නැෂනල් ක්‍රිකටර්ස් කෝචින් වල ඉන්නවා. ඒගොල්ලෝ කෝච් කරනවා. එතකොට අපිට ජිම් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් ෆැසිලිටිස් එක්ක රිකවරි රූම්, ඒ වගේ ෆැසිලිටිස් එක තමයි අපි මේක මේ ඇත්තටම කරන්නේ. එලීට් ක්‍රිකට් සෙන්ටර් එක ඇතුළට ඇතුළු වුණාම මොකද්ද මුලින්ම ඔයාට දැනුනේ? ඇත්තටම ගොඩක් සන්තෝෂ හිතුණා. ඒ වගේම ගොඩක් ආඩම්බර හිතුණා. මේ ප්‍රභාත් අයියා මං දන්නේ දැන් වසර 10ක් විතර තිස්සේ මෙල්බර්න් වල ක්‍රිකට් තරු පායලා තියෙන අයක එලීට් ක්‍රිකට් සෙන්ටර් එකේ මේ ක්‍රිකට් නෙට්ස් පළවෙනි පන්දු වාරය යොමු කරේ ලසිත් මාලිංග. අයියේ මොකද හිතුනේ වෙලා? මේක ඇවිල්ලා පට්ට සතුටු දවසක්. ඒ කියන්නේ ප්‍රභාත් අයියා මට කෝච් කරන කාලේ ලංකාවේදී මේට අවුරුදු ගානකට කලින් එයා මෙහෙට එන්න කලින් නැෂනල් ටීම් පාස්පෝර්ට් චැම්පියන්ස් හිටියේ. එයා ගියාට පස්සේ ප්‍රභාත් අයියා අපිට වැඩ කරේ. ස්පෙෂලි මම පර්සනලි දන්නවා මගේ පුතත් මේ ක්‍රිකට් සෙන්ටර් එක යූස් කරනවා. අනිත් සෙන්ටර්ස් එක බැලුවාම ෆස්ට් ක්ලාස් එකෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. Aman Rana, so he's one of the partners of the Elite Cricket Center. I'm curious to know, like, how did you join this partnership with Prabhat and Ashen? So I've actually been coaching with Prabhat for the past 8 years. So I've been his client for 8 years. So he's taught me a lot. I've learned a lot. It's been really nice. And recently Prabhat gave me the opportunity. I've been really blessed to get the opportunity to start this with him. And personally me, I've been playing cricket since I was 9 years old. So I always wanted to do something that is cricket related, and when I wake up, do something I love. So this is a perfect opportunity, and that's how I came about joining. ඉතින් මේ එලීට් ක්‍රිකට් සෙන්ටර් එක ඇතුළට දැක්කම ක්‍රිකට් කෝචිනුත් කරන කෙනෙක් විදිහට දැක්කම මොකද හිතුනේ? ගොඩාක් සතුටුයි. ලංකාවේ කෙනෙක් හැටියට ගොඩාක් සතුටුයි. මොකද අශේන් අයියයි ප්‍රභාත් අයියයි මේ කරන වැඩේ ඇත්තටම තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලාංකික හැටියට අපි කොහොමද ආඩම්බර වෙනවා මේ වගේ තැනකට අපිටත් එන්න අවස්ථාව තියෙනවා. සහ ප්‍රභාත් අයියා අවස්ථාව හදලා දීලා තියෙනවා. අශේන් කොහොමද එලීට් ක්‍රිකට් සෙන්ටර් එකේ මේ සංකල්පය මුලින්ම ඇති වෙන්නේ කොහොමද? මේක ආරම්භ වෙන්නේ කොහොමද? මේක ඇත්තරම අපි ප්‍රභාත්ගේ තමයි ලොකුම අයිඩියා එක තිබ්බේ. ඉතින් අද ඉඳන් මේක කාටද පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන පහසුකම්? මෙහි ඉන්න හැම ක්‍රිකට් ගහන හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අවුරුදු 6 ඉඳලා මම හිතන්නේ උඩටම යනකම් ප්‍රීමියර් ක්‍රිකට් ස්ටේට් ක්‍රිකට් යනකම් ඒ හැම වයසකම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. I mean, there's a huge number of participants playing cricket across Victoria, and we need people with entrepreneurial spirit and the experience like Prabhat and his team have, having played cricket at the elite level, to help educate the youngsters out in the regions, out
out here in the Dandenong area is a real hotspot for the Stars. It's where a number of our members are located. So it's fantastic to have a professional level. විශේෂයෙන්ම පුහුණුකරුවන්ටත් සෑහෙන ලේසි තමන්ගේ යටතේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ව මෙම ස්ථානයට ගෙනල්ලා ඔවුන්ට ක්‍රීඩාව පිළිබඳවත් එතනින් ඔබට අනිත් දේවලු කියලා දෙන්න හොඳ තැනක් වෙයි මෙතන. ප්‍රභාත රසිකයන්ටත් මේ පටන් ගත්ත වැඩේ සාර්ථකව කරගෙන ගොඩක් ක්‍රිකටර්ස්ලා වික්ටෝරියා ටීම් එකට ගොඩක් ක්‍රිකටර්ස්ලා බිය කරන්න ඒගොල්ලන්ට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අදවදී. ඉතාමත් සන්තෝසයි ප්‍රභාත් ආශයෙන් මයිතන ඉතාමත් මෙල්බර්න් මයිත සෞත් ඊස්ටේට අවශ්‍ය දෙයක් තවත් ඉන්ඩෝ සෙන්ටර් එකක් මයිතන්නේ මේක ඉතාමත් කාලෝචිත දෙයක්. ඉතින් අපිට දැන් පේන්න තියෙනවා මේ ඉතාමත් විශාල සංකීර්ණයක් ක්‍රිකට් නෙට්ස් කීයක් තියෙනවද ඔක්කොම? ඔක්කොමටත් තියෙනවා. ඔක්කොමටත් තියෙනවා. මේක කාටද පාවිච්චි කරන්න පුළුවන්? මේක අද ඉඳන් විවෘතයි. කාටද මේකේ මේ ඵල ප්‍රයෝජනය ගන්න පුළුවන් අද ඉඳන් කාටද? ඒකේ හුඟක් කෝචර්ස්ලට තමයි අපි සෙන්ටර් එක හදලා තියෙන්නේ. හැබැයි අනිත් කට්ටියට ඉන්ඩිවිජුවල් ගහන කට්ටියනත් ඇවිල්ලා ගන්න පුළුවන්. ක්ලබ්ස් වලට ගන්නත් පුළුවන්. ඔහුට බැලුවම පේනවා ගොඩක් අලුත් තාක්ෂණය යොදාගෙන තිබෙනවා ප්‍රභාත් අශාන් මේ සෙන්ටර් එකට. මම හිතන්නේ මේ පැත්තේ හැලම් කලාපේ මම හිතන්නේ මේ ඩැන්ඩිනොම් පැත්තට වෙන්න ඊස්ටර්න් පැත්තේ තියෙන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආරම්භ කරන ප්‍රථම ඉන්ඩෝ ක්‍රිකට් සෙන්ටර් එක. ඉතින් හොඳ කාරණාවක්. ඇත්තටම ඉතින් හැමෝටම ඇවිල්ලා අපිටත් කිසි කරදරයක් නැතුව ඇවිල්ලා අපේ ට්‍රේනින් කටයුතු කරගන්න හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. වෙන රටකට ඇවිල්ලා තමන් දන්න තමන් ආස මේකෙම ඉන්න එක්කෙනෙක් මේ වගේ දෙයක් හදලා මේකෙන් තව ගොඩක් ප්‍රොඩියුස් කරන්න පුළුවන් ක්‍රිකටර්ස්ලව. ඉතින් ඒ හැමදේමත් එක්ක ඒ ලබා දීපු ෆැසිලිටි එක සහ එයාගේ තියෙන පැෂන් එක එයා කෝච් කෙනෙක් විදියට ඒ වගේම ට්‍රේනර් කෙනෙක් විදියට එයාට ඕනකමක් තිබුණා ජිම් එකත් එක්කම ඉන්ඩෝ එකක් හදන්න. ඉතින් එයාට ඒක අද කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ ඉන්ඩෝ එකට ඇවිල්ලා මට මේ වගේ දෙයක් බෝලයක් දාන්න පුළුවන්කම පළවෙනි බෝල් එක ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මොකද ඒ අය හැමෝම කැමති සෙල්ලම් කරන්න. ඉතින් විශේෂයෙන් පොඩි කාලේ ඉඳන්ම ඉතින් ඒ අයට පහසුකම් තියෙන එක ඉතාමත් වටිනවා. ඉතින් මේකත් එක තැනක්. ඉතින් මම හිතන්නේ වැදගත්ම මේ කාරණේ තමයි මෙතන ජිම් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා මම කෝච් කෙනෙක් විදිහට අතන මමත් මේ වගේ තැනකට උගක් ආස කරනවා. So now we have amazing cricket facilities here. We've got 4 bowling machines, 1 leather ball bowling machine by the way. In the gym area we have all commercial grade equipment. We have actually amazing PTs working with us to help cricket players or any sports players improve. We have a recovery room dedicated for athletes. There's a massage chair, recovery boots, there's a nice TV setup. Everything's really nice for athletes to rest after training or the gym session. So I feel like the facility we have made is really beneficial for all athletes coming here. ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩා පහසුකම් තියෙන ස්ථාන තියෙනවා මේ මෙල්බර්න් වල. නමුත් අර ව්‍යායාම් කරන්න ජිම් එකක් එක්ක තියෙන ෆැසිලිටිස් ඇත්තටම නැති තරම්. ඉතින් මේ ගොඩක් ඒක මං හිතන්නේ මේ ඉදිරියට එන ක්‍රීඩකයින්ට ප්‍රයෝජනවත් වෙයි. මොකද හේතුව මං හිතන්නේ ප්‍රභාත් අයියට අර මේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂනින් ෆිට්නස් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් තියෙන නිසා මම හිතන්නේ එයා ඒක ගැන වැඩිපුර හිතලා තියෙනවා. ඉතින් මං හිතනවා හැමෝම ක්‍රිකට් වල ආදරය කරන බෙරි කවට එහෙම නැත්නම් තවත් මේකට එන්න පුළුවන් හැමෝම මෙතෙන්ට එයි කියලා ඔවුන්ගේ ක්‍රිකට් දියුණු කරගන්න කෝචස්ලත් එක්ක මෙතන කෝචස්ලා ඉන්නවා. ඒ හැම දෙයක්වත් එක්කම ඉතින් ගොඩක් සතුටු දවසක් අද. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න එලිට් ක්‍රිකට් සෙන්ටර් එකට ඇවිල්ලා අපේ සර්විසස් ගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙල්බර්න් ක්‍රිකට් කෝචින් මගේ කෝචින් ඇකඩමි එක රන් වෙන්නේ මගේ සෙන්ටර් එකේ. ඉතින් ඒක තමයි අපේ හෝම් ඔෆ් MCC විදිහට යන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න එක්ස්පීරියන්ස් කරන්න අපේ අලුත් ඉන්ඩෝ සෙන්ටර් එක. ඉතින් ඔන්න ඕක තමයි එලිට් ක්‍රිකට් සෙන්ටර් විවෘත කිරීමේ උත්සවයේ කතන්දරේ. ඉතින් තරු පායපුරයක් ක්‍රිකට් තරු රසක් අද මෙතනට පෑවුවා. ඔබ දකින්න ඇති. ඉතින් එලිට් ක්‍රිකට් සෙන්ටර් අද සිට මෙල්බර්න් නුවර විවෘත කෙරීලා තියෙන්නේ, විවෘතව තිබෙන්නේ. ඉතින් ක්‍රිකට් වලට ආස කරන ක්‍රිකට් ක්‍රීඩාව යෙදෙන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ සියලු දෙනාටම එලිට් ක්‍රිකට් සෙන්ටර් අද සිට විවෘතයි. ඉතින් අපි පොස්ට් නිවුස් ලංකා අපි අදට ගිහින් එන්න. අපි මේ වගේ තවත් මෙල්බර්න් වල සුවිශේෂී අවස්ථාවක් සමගින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අදට සමු ගන්නවා. අපි ගිහින් එන්න.